ශ්‍රී ආනන්ද මහසෑයේ හතරස් කොටුවේ නිදන් වීමට නියමිත ශ්‍රීමත් සරුවඥ ධාතුන් වහන්සේලා මෙම මාස 24 වෙනිදා ඉඳලා 29 වෙනිදා දක්වා බෝවත්ත ශ්‍රී අඟුලිමාල සෑ විහාර මළුවේදී සදහැවතුන්ගේ වන්දනාවට ධාතුන් වහන්සේලා විරාජමානව තැන්පත් කරලා වන්දනා කරන්න අවස්ථාව හදනවා. ඉතින් ඒ උතුම් අවස්ථාවට සියලු දෙනාම සහභාගී වෙන්න. දරුවන්ට පවා පෙන්වන්න. ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින තාක් බෝධීන් වහන්සේලා වැඩ සිටින තාක් බුද්ධ ශාසනය තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයේ ජීවිතයයි අපි වඳින්නේ. ඒ ධාතුන් වහන්සේලා යම් දවසක නැති වුණොත් මුළු බුද්ධ ශාසනයම නැති වෙනවා. මේ පොළොව ගව් 3ක් වැඩෙනකල් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවසාන දැක්ම හොඳට දැකලා සාදු කියලා සිත් පුරා වඳින්න. ඒ උතුම් ධාතු වන්දනාව කාටවත් මඟ නොහැරේවා. හැමෝටම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වාසනාව ලැබේවා. දෙවි මිනිසුන් පින් කරගනිත්වා කියලා පණිවිඩය දෙනවා. ඉතින් පින්වතුනි ධම්සුවඳින් මම ඉතින් ඔයාලා ගැන තියෙන විශ්වාසයෙන් දවස් 7ක් ඒ කියන්නේ 24 ඉඳලම 29 දක්වා එක දිගට මල් දන්සල බාරගත්තා. දවසට නෙළුම් ඕලු රතු ඕලු සුදු නෙළුම් රතු නෙළුම් නිල් මානෙල් ලක්ෂ 2ක විතර වගේ මල් ගේන්න මේ වෙනකොට සැලසුම් කළා. එතකොට පුළුවන්කම තිබ්බොත් පොය දවසටත් මල් දන්සල දෙනවා 30. එතකොට කැමැති කවුරු හරි ඉන්නවා නම් මල් දන්සලට එකතු වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒතර මුදලින් අපි මල් ගේන නිසා මල් දන්සලට මුදලින් සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති අය ඉන්නවනම් Tamanට දවසම වෙන් කර ගන්න උනත් පුළුවන්. ලක්ෂ 2ක විතර මල් ගේනවා. එහෙම නැත්නම් ඔයාලා මල් මේ වන්දනාවට එනකොට වැඩිපුර ගේන මල් දන්සලට දෙන්න. ඔයාලා ළඟ නිල් මානෙල් නෙළුම් සුදු නෙළුම් රතු නෙළුම් ඔයාලගේ ආසන්නයේ තියෙනවා නම් ඒවා වෙනම මල් දන්සලට එවන්න දවස් 7ෙම විටින් විට එක දවසක් හරියි. අරලිය පිච්ච සපු මල් රෝස මල් ඕනම සුවඳ මල් වර්ග එවන්න මල් දන්සලට. ඊට පස්සේ ඒ වගේ මුදලින් මල් දන්සලට සම්බන්ධ වෙන්න කැමති අය මුදලින් සම්බන්ධ වෙන්න අර වෙනදා වගේ මෙහි කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන්. ධම්සුවඳ ගෲප් එකට කතා කරලා දැනගන්න පුළුවන්. මල් දන්සලට සම්බන්ධ වෙන අය. ඊළඟට ධම්සුවඳින් මම බාරගත්තා. ඒ දවස් 7ෙම පාරට ලයිට් දාන්න ඕන පෑසර්. ඊළඟට රතගාල් වලට ලයිට් දාන්න ඕන. විශාල ආලෝක පූජාවකුත් තියෙනවා. සවුන්ඩ් වර්ග තියෙනවා. ගොඩක් සවුන්ඩ් භාවිතා කරනවා. ඒතර මේ ඔක්කොටම අසොකුවේ කරන්ට් එකට අමතරව ජෙනරේටර් ගේන්නත් ඕන. ඒතර දවසකට විදුලිය සඳහා රුපියල් ලක්ෂයක වගේ වියදමක් යනවා. එක දවසකට විදුලිය සඳහා ලක්ෂයක්. මේ කරන්ට් එකත් ජෙනරේටර් සඳහාත් විශාල ආලෝක පූජා තියෙනවා. ආලෝක පූජාවල් වලට කැමති අය කැමති නම් Tamanට දවසක හෝ එහෙම නැත්නම් කොටස් වශයෙන් හෝ ආලෝක පූජාවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒතර මල් දන්සලයි විදුලිය සපයන එකටයි තමයි මම ධම්සුවඳෙන් බාරගත්තේ ඒක. අපි ධම්සුවඳ වැඩසටහනෙන් බාර ගන්නවා කියලා. එතකොට මේ පින්කමෙන් ගොඩාක් පින් කරගන්න හොඳට ඉතින් මොනවා නැතත් අත් දෙක එකතු කරලා හොඳට වන්දනා කරගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේට ඇඟිලි එකතු කොට වන්දනා කරනවාද ඒකම නිවනට මූලික කාරණේ වෙනවා කියලා.